කාලයකට මිනිස්සු බොහෝම සැප සම්පත් විඳිනවා. කාලයකට අනන්ත දුක් විඳිනවා. කායික දුක්, මානසික දුක්, පුදුම කරදර. මිනිස්සු කියනවා පුදුම කරදර ගොඩක්. එක පිට හෙනගෙඩි පාත් වෙනවා වගේ පුදුම කරදර කියනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඊළඟට නිന്ദා ප්‍රශංසා. සමහරවිට ඔබේ ගුණ කියනවා, ඔබ වර්ණනා කරනවා, ඔබ අගය කරනවා. ඒ මිනිස්සුම ඔබට නිന്ദා කරන්න පුළුවන්. බනිනවා, බොරු කතා හදනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. නිന്ദා ප්‍රශංසා. ඊළඟට යස ආයස. යසස කියන්නේ පරිවාර සම්පත්තිය. පිරිස, යාළුවෝ, නෑදෑයෝ, හිතවත්තු පිරිස වට කරගෙන 100,000 ගණන් පිරිස වට කරගෙන හිටපු කෙනෙක් කාත් කවුරුවත් නැතුව තනි වෙන්න පුළුවන්. තමන්ගෙන් උදව්ගත්ත මිනිස්සුම තමන්ට විරුද්ධ වෙලා තමන් දැක්කත් අහක බලාගෙන යන තැනකට එන්න පුළුවන්. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. මේ ස්වභාවය ලෝකේ හැමදාම පවතින ධර්මතාවය. නමුත් කෙලෙස් සහිත කෙනා ලාභයේ ඉදිරියේ, ප්‍රශංසාව කීර්තිය ඉදිරියේ, සැපයේ ඉදිරියේ, යසස ඉදිරියේ කෙලෙස් සහිත කෙනා ඒකට බැඳෙනවා. ඒකත් එක්ක ඇලෙනවා. තණ්හාවෙන් ඒක උපාදාන කරගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි අලාභය, ආයස, නිന്ദාව, දුක ඉදිරියේ ගැටෙනවා. ඇයි මට මෙහෙම වුනේ? අයියෝ ඇයි මට මෙහෙම වුනේ? මට මිනිස්සු මෙහෙම කියනවා. එදා අපි මේ විදියට හිටියා. අද අපිට කන්නවත් නැහැ. ඔහොම හිතා ජීවිතේ දුක් විඳිනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි, මේ අටලෝ දහම ඉදිරියේ චිත්තං යස්ස නකම්පති. ඔබේ හිත කම්පාවටපත් නොවි අකම්පිතව පවත්ව ගන්න පුළුවන් නම් අශෝකං විරජං කියලා විරාජමානව නොසැලී ඉන්න කියනවා. පොළොවේ ගැඹුරට හාරලා හිටවපු ගල් කණුවක් සතර දිකින් කොච්චර සුළං හමාගෙන ආවත් අර ගල් කණුව ඉන්ද්‍රකීලයේ කියනවා. සොලවන්න බෑ. ඒ වගේ කෙනෙක් නිന്ദා කරත් ප්‍රශංසා කරත් මේ දෙකම ඔබ ගණනකට නොගෙන ඉන්න පුළුවන් නම්, ඔබට ලාභ ලැබෙනකොට ඉදිමෙන් නැතුව, අලාභ ලැබෙනකොට මානසිකව කඩා වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, පිරිස් බලය ඇති වෙනකොට, ප්‍රශංසා එනකොට උද්දාමයටපත් නොවී ඉන්න පුළුවන් නම්, ආයස ඉදිරියේ, අලාභ ඉදිරියේ, නිന്ദාව ඉදිරියේ ඔබට අකම්පිතව ඉන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ඔබේ හිත අශෝකං විරජං කේම නොසෙලී විරාජමානව පවත්ව ගන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම. මේක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා.